කොහොමද ඉතින් ඔයාලා හැමෝටම ඔන්න මම අද මගේ නයිස් ස්ටඩි ව්ලොග් එක අරගෙන ආවා. ඔන්න ඉතින් මම ෆ්‍රෙෂ් වෙලා එහෙම 4:30ට මගේ ස්ටඩීස් පටන් ගත්තා. ඒ වගේම මම පොරොන්දු වුණානේ මම ස්ටඩීස් කරනකොට මගේ කම්මැලිකම නිදිමත යන්න මම පාවිච්චි කරන ටිප්ස් ඔයාලා එක්ක බෙදා ගන්නවා කියලා. ඉතින් දැන් මම මේ කරන්නේ YouTube එකේ මට ඊළඟට ඉස්කෝලේ උගන්වන්න තියෙන පාඩමක් බලලා ඒකේ නෝට් එක කවර් කරගන්න එක. ඇත්තටම සල්ලි දීලා ක්ලාස් යනවට වඩා ගොඩාක් හොඳට මේ YouTube එකේ සර්ලම්ස්ලාගෙන් නොමිලේම අපිට පාඩම් ටික කරගන්න පුළුවන් ළමයි ඒ කියන්නේ ඉස්කෝලේටත් වඩා ක්ලාස් එකටත් වඩා කලින් අපිට නෝට් ටික කවර් කරගන්නත් පුළුවන්. හොඳට තේරෙනවා. මන්ද ඉතින් ඒක මට හිතෙන විදිය සමහර කෙනෙක්ට ඒක නොතේරෙන්න පුළුවන්. හරි අපි යමුකෝ වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම්ම රැඳිලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම කියන්න ඕනි මම පාවිච්චි කරන ටිප්ස් තමයි මම මේ වීඩියෝ එකෙන් ගේන්නේ. ඉතින් ඔයාටත් ඒක සෙට් වෙනවා නම් ඔයාටත් සතියක් දෙකක් try කරලා බලලා ගැලපෙන විදිය තෝරගන්න පුළුවන්. පාඩම් කරද්දී ඉක්මනින්ම නිදිමත එන්න බලපාන එක හේතුවක් තමයි අපි දවසම මහන්සි වෙලා හිටියොත් අපිට සාමාන්‍ය එක තැන ඉඳගෙන වැඩ කරන්න අමාරුයි. හිතන්නකෝ දැන් හුඟක් ඔය දුර ඉස්කෝලවල යන ළමයි කොහොමත් ඉස්කෝලේ කහමාරට ඉවර වෙලා ඊට පස්සේ ටියුෂන් ක්ලාස් ගිහිල්ලා ගෙදර එද්දී සමහර විට 6:30 විතර වෙනවනේ. ඉතින් ඊළඟට ඒ ළමයා නාලා කාලා වැඩ කරන්න පටන් ගන්නකොට ඇත්තටම ඇඟට අමාරුයි. ඉතින් එහෙම වුණාම අපිට අර පොත් මේස ගාව ඉඳගත්තු ගමන් ඉක්මනටම නිදිමත එනවා. ඉතින් මේකට කරන්න පුළුවන් දෙයක් තමයි ඔයාට පුළුවන් ටිකක් නිදාගෙන ඉඳලා ඇහැරිලා වැඩ කරන්න. කියන්නේ ඔයා දැන් කාලා නාලා ඒ ටික කරගෙන 8:00 වගේ වැඩ ටික ඉවර කරගත්ත කියමුකෝ. ඊට පස්සේ නිදාගෙන සාමාන්‍යයෙන් රෑ 11:00 වගේ ඇහැරිලා වැඩ කරන්න පුළුවන්. උදේ 3 විතර වෙනකම් පොඩ්ඩක් අර නිදාගත්තාම ඔයාට පුළුවන් බෙල් එකක් තියලා හරි නැත්නම් අම්මට හරි කතා කරන්න කියලා ඒ වෙලාවට හැරලා වැඩ කරන්න. ඇත්තටම හොඳට වැඩ කරන්න පුළුවන් මහන්සි නැතුව. මම හුඟක්ම පාවිච්චි කරන දෙයක් තමයි ඒක. O level කාලේ මම කරේ මෙහෙමයි. හවස සාමාන්‍ය 7:30 වගේ වෙද්දි නිදාගෙන රෑ 11 විතර වෙනකන් නිදා ගන්නවා. ඊට පස්සේ උදේ පාන්දර 4:30 වෙනකම්ම මම හැරිලා වැඩ කරනවා. මෙහෙමයි. ඉතින් නිදාගත්තාම සාමාන්‍ය පැය 2-3ක් නිදියලා හැරෙන්න බැරි කෙනෙක් නම් මේ වැඩේ කරන්න යන්න එපා. මොකද ඊළඟට මුළු රෑ දවසම නිදාගෙන ඉඳී. ඒ නිසා එහෙම අමාරු කෙනෙක් නම් ඔයා මේ සාමාන්‍ය විදියට රෑ 11-12 වෙනකම් වැඩ කළා කොහොම හරි නිදා ගන්න. අර විදියට ඇහැරෙන්න අමාරු කෙනෙක් නම් ඒක කරන්න යන්න එපා. ඊළඟ ටිප් එක තමයි ඔයාලා රෑට ගන්න කෑම වේල පාලනය කරන එක. මම මේ කියන්නේ ඩයට් කරන්න කියලා නෙවෙයි. ඔයාලා රෑට ගන්න කෑම වේල ටිකක් අඩු කරන්න. කියන්නේ ඔයාට සාමාන්‍යයෙන් පුළුවන් නම් 6:30 වෙද්දි වගේ කෑම වේල ගන්න. ආයේ ඔයාට බඩගිනි වුණොත් රෑ 11ට වගේ කන්න පුළුවන්. ඒ කියන්නේ අර කතාවක් තියෙන උදේට රජෙක් වගේ කාලා රෑට හිඟන්නෙක් වගේ කන්න කියලා. මම නම් ඉතින් කොහොමත් කන්නේ පොඩ්ඩයි. ඉතින් මේ කෑම කාලා බඩ හොඳටම ෆුල් වුණාම අපි ඉතින් බඩ දිග අරගන්න කියලා පොඩ්ඩක් ඇඳේ නිදා ගන්නවා. එතකොට කොහොමත් නිදිමත එනවා. ඉතින් නිින්ද යනවා. ඔයාලට පුළුවන් ඔයාලා ගන්න කෑම වේල පොඩ්ඩක් අඩු කරන්න. මට නම් කොහොමත් කෑම කෑවහම 9:00 වගේ වෙද්දි අනිවාර්යෙන්ම නිදිමත එනවා. ඉතින් අන්නේ නිදිමත එන වෙලාව ඔයාලට පන්න ගන්න පුළුවන් නම් ඒකත් ඔයාලට වැඩ කරන්න ගොඩක් පහසු වෙනවා. මම නම් හුඟක්ම කරන්නේ ඒක තමයි. ඒ කියන්නේ ඔයාලා දැන් ඔයාලගේ හිතට ආස වැඩක් කරනවා කියන්නකෝ. ඔයාලට රෑ 12 වෙනකන් ඇහැරගෙන හිටියත් හොඳට ඇහැරගෙන ඉන්න පුළුවන් කිසිම නිදිමතක් නැතුව. අන්න ඒ නිදිමත එන වෙලාවට ඔයාලට පුළුවන්
ඔයාලා ආස වෙන වැඩක් කරන්න. පොත් මේසේ ඉස්කෝලේ වැඩ නැතුව වෙන ආස වැඩක් කරන්න. ඊට පස්සේ නිදිමත ගියහම ආයේ ස්ටඩීස් පටන් ගන්න පුළුවන්. ඊළඟ ටිප් එක තමයි මම නම් හුඟක්ම හිතන්නේ ඔයාලා ඉස්කෝලේ වැඩ කරන්න තියෙන අකමැත්ත, කම්මැලිකම. ඉතින් මට නම් හුඟක්ම හිතෙන්නේ ඒක තමයි තියෙන ප්‍රශ්නේ. අපි දෙයක් ආසාවෙන් කරොත්නේ අපිට ඒක දිගටම කරගෙන යන්න හිතෙන්නේ. ඉතින් පාඩම් කරන වැඩෙත් ඔයාලට ආසාවෙන් කරොත් ඒක අපිට රෑ 12 වෙනකන් වුණත් ඇහැරගෙන වැඩ කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ පොත් මේසේ කාමරේ හැඩි වෙලා නම් ඔයාට පුළුවන් ඒක ටිකක් පිළිවෙලට ලස්සනට හදාගෙන වැඩ කරන්න. ආසෙ හිතෙන විදිහට හදාගත්තාම හරි ආසාවෙන් වැඩ කරන්න පුළුවන්. ඇත්තටම මට නම් දැන් නිකන් ඇබ්බැහි වෙලා වගේ මම පොත් මේසේ ගාවමයි වැඩ කරන්නේ හැම වෙලේම. අර එතන ඒ තියෙන වයිබ් එකට මාරම විදිහට වැඩ කරන්න මොටිවේට් වෙනවා. ඊළඟට මම දකින තව දෙයක් තමයි ඔයා ස්ටඩීස් කරන තැන ටිකක් අඳුරුයි නම් අර කළුවර ගතිය තියෙයි නම් ඉක්මනටම නිදි කරා වැටෙන්න ගන්නවා. සාමාන්‍යයෙන් රැට නම් කොහොමත් අඳුරු මේ කළුවරේ තියෙද්දි අපිට නිදි කරා එනවනේ වැටෙනවනේ. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ වැඩ කරන පොත් ටික අරගෙන හොඳ එළිය තියෙන තැනකට එන්න. නැත්නම් පොත් මේසේ තැන අඳුරුයි නම් එතෙන්ට බල්බ් එකක් හරි ලෑම්ප් එකක් හරි පාවිච්චි කරලා හොඳට එළිය තියෙන තැනක වැඩ කරන්න. ඇත්තටම ඒක හොඳ ටිප් එකක් නිදිමත එනවට. මොකද අර සාමාන්‍යයෙන් නැත්තම් ඔයා වැඩ කරන තැනට පිටිපස්සෙන් නම් බල්බ් එක තියෙන්නේ. ඔයාගේ හෙවණල්ල වැටෙනවනේ පොතට. එතකොට නිකන් අර හොල්මන පොත උඩ ඉන්නා වගේ කළුවරයි. ඉතින් ඒකත් ඔයාට try කරලා බලන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ ස්ටඩීස් වලට මම පාවිච්චි කරන ප්ලෑනර් බුක් එකයි බුලට් ජර්නල් එකයි දෙකම එකම පොතේ තියෙන්නේ. ඉතින් මේක ගැන ඔයාලට වීඩියෝ එකක් ඕනි නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. මම ඒක ගැනත් වීඩියෝ එකක් ගේන්නම්. ඊළඟට අපිට නිදිමත කම්මැලිකම ඉන්න බලපාන තව හේතුවක් තමයි තව මම පාවිච්චි කරන ටිප් එකක් තමයි පාඩම් කරනකොට කෝපි එකක් හදාගන්න එක. ඒක අපි හැමෝම දන්නවනේ. හැබැයි කෝපි වලට ඇඩික්ට් වෙන්න හොඳ නැහැ. මොකද කෝපි වල තියෙන කැෆේන් ගොඩක් ඇඟට යන එක හොඳත් නැති නිසා. ඊළඟට ඔයාට පුළුවන් ඔයා පාඩම් කරන විදිහ වෙනස් කරන්න. හුඟක්ම ඔය තියරි සබ්ජෙක්ට් එහෙම පාඩම් කරනකොටනේ අපිට රැට නිදිමත එන්නේ. ඔයාට පුළුවන් ඒ වෙලාවට ගණන් හදනවා වගේ කියන්නේ අර තාර්කිකව හිතන්න තියෙන සබ්ජෙක්ට් එකක් තෝරගන්න. ICT maths වගේ ඔයාට එහෙම සබ්ජෙක්ට් එකක් නැහැ කියලා හිතමුකෝ අපිට. ඔයාට පුළුවන් වෙන ක්‍රමයක් බලන්න. මයින්ඩ් මැප් ගහන්න පුළුවන්, ෂෝට් නෝට් ගහන්න පුළුවන්, නෝට් සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ කියන්නේ අර පාඩම් කරන මෙතඩ් එක වෙනස් කළත් ඔයාට ආසාවෙන් නිදිමත නැතුව වැඩ කරන්න පුළුවන්. මම නම් හුඟක්ම රැට පාඩම් කරන ඒවා කරන්නේ නෝට් ලියන ඒවා, පේපර්ස් කරන ඒවා තමයි මම නම් කරන්නේ. ඒකට පේපර් එකක් වගේ දෙයක් රැට කරන්න පුළුවන් නම් මම හිතනවා ඒක ගොඩක්ම ප්‍රොඩක්ටිව් කියලා. ඊළඟට මම යූස් කරන තව දෙයක් තමයි මම වැඩ කරද්දී පොඩි මියුසික් ට්‍රැක් එකක් දාගන්නවා. හුඟක් ඔය YouTube එකේ තියෙනවා ස්ටඩි කරන වෙලාවට දාගන්න පුළුවන් මියුසික් ට්‍රැක්. මම හුඟක්ම දාන්නේ චිල්පිලි ස්ටුඩියෝ කියලා එකක් channel එකක් තියෙනවා. ඒකේ තියෙනවා ලස්සන මියුසික් ට්‍රැක් ටයිම් එකත් එක්කම විනාඩි 20 10 පැය ඒවා. ඉතින් මම ඒවා ඩවුන්ලෝඩ් කරලාම තියාගන්න. එතකොට ඉතින් හැම වෙලේම බලන්න පුළුවන්. ඩේටා නැති වෙලාවට උනත් මියුසික් ට්‍රැක් එක දාගෙන අපිට වැඩ කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඕව තමයි මම ස්ටඩීස් කරද්දි පාවිච්චි කරන ටිප්. ඉතින් මීට වඩා වෙනස් ඒවා ඔයාලා ගාව තියෙන්න පුළුවන්. මම කිව්වේ මම පාවිච්චි කරන ටික. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාට වැදගත් දෙයක් ලැබෙන්න ඇති කියලා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකකුත් දාගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා.
ගෙදරට ගිහින් එන්නම්. Thanks for watching.